සුපින් නෙල්මන් ගහමු ඈ. හෙට වෙසක් නේ. ගමම හොල්ලමු. ඔව් ඈ. Bang. 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 ඒ බල්ලේ. ඒ වරෙන් දෙන්න ඇහු. Oh no. බැරිුණා මේ සැරේවත් උඹ තාත් එක්ක හරිය. උඹ හරිනායකෝ ඉතින් බලන්න ඕන හරියට. මෙතන මේ පුරන් ගෙදර වරෙන්. කොහෙන්ද බම් බයික් එක? අද තමයි බං යාළුවා කවුද කියලා දැනගත්තේ. යාළුවා කවුද කෙල්ලෝ කවුද කියලා. මේ බයික් එකේ කෙල්ලගේ. කාට සොරිය. උඹේ කෙල්ල අවුලක් නැහැ නේ බයික් එක ගියා කියලා. ඒ දතුවා අපි සුපින් නෙල්මන් ගහමු ඈ. හෙට වෙසක් නේ. ගමම හොල්ලමු. ඔව් ඈ. ඒ කේෂාන අයියේ හෙට වෙසක් නේ. අද නෙළුම ගහලා ඉවර කරන්න පුළුවන් නේ. ඔව් ඔව් පුළුවන්. දැන් නැති ඉතුරු ටික ගෙදර ගිහලා සුද්ධ කරගමු අපි යන්න. Bang. මොකක්ද බං ගේ? අනේ යන්න මොකක්ද කියලා බලන්න. Bang. No 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 no. අම්මෝ ඒක නෑ අනකොණ්ඩේ තමාවා හිටියා නම් ඉවරයි. ඔව් අම්මෝ අපි වෙලාවට දිව්වේ ඈ. තව ටිකක් නෙළුම් මල්ල මේ හදන්න වෙන්නේ. අපි තව ටිකකින් අනකොණ්ඩගේ බඩේ. ඔව් එහෙට දන්සලක් කරන්නේ නැද්ද ඔය? අඩි මේ හන්දි දන්සක් තියෙනවා. මොනවද දන්සල? ඔව් දන්සක් තියෙනවා. අඩෝයි යංගෝ. Bang. අඩෝ සෝරි ඔයි මම අනේ කාලේ යන්න. කිව්වේ නෑ ඔන්නත් වැඩේ එක්ක රිදෙනවා. වැඩේ නෑ නේද? හැමදාම වහම ගම කරන්නේ. අඩෝ කාලා. ඉතින් පණ නෑ කියලා මම මොනා කරන්නේ? හැමදාම ඉතින් පණ නැටගේ කැඳ බීලානේ ඉන්නේ. ඇද ඒ බත් කාලා ආවේ. හරි හරි ඔයගේ වැඩක් නෑ යන් අපිට පරක් වෙනවා. පරක් කරනවා යයි. එහිට ඉතුරුයි ඔයා බයික් එක ගත්තා හැගෙන ඔව් බයික් එක ගත්තා. එනවලක් නෑ සුපිරි පන්නයක් දාමු ඈ. ආ එක දන්සක් නෙවෙයි දන්සක් ගොඩ. එන්නෙත් නෑ. ෆුල් සපක් ගන්න ඉන්න ඕන. උදේ ගියා නෑ ආවා. එකෙන් මෑ ගන්න අතට සුපිර ගන්න ඕන. මම මෙතක් වෙනකන් හීන වවාගෙන හිටියා ඈ. දැන් ඒ හීනෙට හැබැයි වෙනක් කෙලින්ම සුපිරි පන්නයක් දාමු කට්ටිය ඈ. ආ සුපිරි. එන්නෙත් නෑ අවුරුද්දට එකපාරයි සුපිරි ආතල්ලක් ගන්න ඈ. අපි මොළු සෙට්ටක් ගෙන්න ගමු. ඔව් උටත් බයික් තියෙනවනේ. තියනවා. හසෙන්න ඒ ඉතුරු යනවා. කතා කරමුද? අපි පොඩ්ඩක් සද්දයක් දාමු දරන්න. දාමු. ඒ බල්ලේ. ඒ වරෙන්කෝ නෙළුමක් හදලා අපි. යාර පොඩියට දෙන්න කතා කරනවා. යකෝ මූ සද්ද බලවංගෝගේ. අඩ සද්ද ඇඩි. මේ අපිට උඹලගේ වැඩවලට එන්නලා නේ අපි යනවා පරක් වෙලා. අපිට වැඩ තියෙනවා. ඒ අරුන්ට එන්න බෑ. එන්න බෑ. ඒ වරෙන් බෑ. කප්පාලාද? එන්න බෑද? එන්න බෑ. දැන් නෑ. Oh no. කී අප්පඩ සද්ද බලවංගෝ. යමංගෝ. අයියෝ උඹ වැටෙනවා ඉවරයක් නෑනේ. අයියෝ මොනවාද බං මාවට කවුරු දැක්ක විලි ලැජ්ජා බෑ. පිල්ලේ කොඩක් නෑනේ. ගිලි කරවග්ගෝ. මේ වැටන්නේ මට නෑ උඹත් එක්ක ගියා මාත් අර ජාට පිටාගෙන. යා. මේ ලැජ්ජා බෑ ඔය. කවුරුද දැක්කේ නෑනේ. ඒ තරහ රැටියෝ දෙන්න දැක්කනේ. උන්ද යවලා. ඊයා වැටුණා. ලැජ්ජා බෑ ඔය අරුන් දෙන්න hina වුණානේ. මමන්නේ උන්ද නිදන දැක්කේ. උන් දෙන්න විතර වුණා උන් දෙන්න දැන් ගම පතුරු නෑ. යන්න බෑ උන් එහෙම උන් දෙනවා. මේ ලැජ්ජා බෑ අර කට්ටියට ගියා ඉතින්. මමන්නේ වරෙන් කියන්න ඉල්ල බලමු. ඊයා ඔයි වැටුණා නේද? අඩෝ එහෙම තමයි ඔය මිනිස්සු අතින් ඔය වැරදි වෙන්නේ. කාටවත් කියන්න එපා ඉතින් කියන්න ඈ. බෑ. කොල්ලෝනේ ඉතින් නේද? එල්ලනේ. නැත්තම් ලැජ්ජා බෑ ඔය කාට හරි කිව්වොත් එහෙම. අපි විතරයි දන්නේ. අපිට විතරයි. ලැජ්ජයි ඔය. හරි හරි. එහෙනම් කාටවත් කියන්නේ පොඩි වෙලක් කරලා දෙන්න ඕනේ. පත්තු ගන්නේ ඔය මේ වැඩේ. අහලා බලමුද? හරි කියන්කෝ බලන්න වැඩේ මොකද්ද කියලා. අපි නෙළුම් මලක් හදනවා. ඒකට උණ පැට කෑලි ටික කපලා දෙන්න ඕනේ. කොට සිරි වෙනවා කොල්ලට දොර වෙනවා. දැන් කපහන් කොනලි. අයියෝ. දැන් කරන්න දෙන්න කපන්න දෙනවා. ඒ ඉතුරුයි මම අර වැටුන පාර මේ ඇඟිල්ල තුවාලු නෝයි. ඇයි මගේ තුවාලුන? අඩෝ කපන්න එන්න ඔය පිහි අල්ලන්න පිහි කියන්නේ අල්ලන්න ඔය එන්නේ නෑ මේ අත කැපිලා තියෙන්නේ. දැන් මොකද කරන්න ඔය? තුවාලත් උනා. ඕයි කපන්න එන්න අවුලක් නෑ නේ. ඒ හුකාරිස් නෑ. කපලා දෙන්න ඕන කොහමද? නැත්නම් අපි ගමට කියනවා. අයියෝ ගමටම කියන්න ඕනේ නෑ ඕක ඉතින්. අපි කපලා දෙන්න. කපලා දෙමු.
අපලද ඉතින් නියෝ යාළුවා හයියෙන් ගහපන්. ඔය තින්නේ සපෝට් දෙන්න. නෝ කොයි ඉඳගෙන ඉන්න. බයින්නවා. A few moments later. අම්බෝ ඕන් කපලා දුන්නා ඉතින් අපල දුන්නේ හරිනේ. ඕන් දැන් අපි යනවා දැන් ඈ. දෙලා එකතු වෙලා හදාගන්න හරි, තියෙනවා. අපි අපි යනවා එන. අඩෝ කාටවත් කියන්නේ නැහැ නේ. හරි අන්තිම හරි එලා පිට ඉන්නේ. 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 යන් ඈ. අපල දුන්න කාටවත් ඒ එන හෙට දන්සලක් තියෙනවා දන්සලේ හම්බෙමු කට්ටියම අපි ගියා හදාගන්න පුරා යන් වෙලා ගිහින් තියන්නේ හැබැයි ඈ. අඩේ මේ පොඩ හිට හසින්න එනවා කියලා. අඩේ ඌත් එනවා කිව්වද බං? ඔව් බං. ඌ එක්කන් යන්න ඕනේ නෑ බං. ඌට බයික් එකක් වන්න නෑනේ. අඩේ පව්වා මං ඌට බෑ කිව්වා බෑ ඌ එක්කන් යන්න බෑ අපි දෙන්න. ඒ පව්නේ බං. එහෙනම් උඹ යම මම යනවා. අඩේ ඔහොම අපේ උන් මෙතන. කැමති නෑනේ ඌත් එක්ක යන්න. ඌව දැන් අයින් කරලා ඉතින් තියෙනවා. මං ඌට එන්න කිව්වා. එහෙනම් උඹ යම දැන් ඔය එනවද පොඩ හිට. අනේ බෑ උඹ යම. පව්නේ මේ ගියයි ඉතින්නට. බෑ උඹ යම. අයියේ. බෑ උඹ යම. අපේ උන් කැමති නෑනේ මම යනවා. ඇයි කැමති නැත්තේ? අහම ඉතා මේ කවිස්ක. මේ කමන්න හස්සෙනේ දාලයා. උඹලා කැමති නැහැ නේ ඔය එක්ක යන්න. එහෙනම් ඌ එක්කන් යන්නේ නෑනේ. එක්ක යන්න උඹලා එහෙනම් කැමති අපි නැහැ. උන් එක්ක අපි යමු. උඹලා කැමති නැහැ නේ එක්ක යන්න. අපි යන්නේ. ආන් හතේ නෑනවා බං. මාට සිරි උඹලා යනවාද ඒ ඉඳම මාත් එන්න මේකට නම් උඹ නගින්න එපා. උඹ හින්දා අපිට ගිය සැරේ තාත්තල් එකක් ගන්න බැරි වුණා. මේ සැරේවත් උඹ තාත් එක්ක හරි යම මේකට නගින්න එපා. හෂෙන් උඹට බයික් එකකුත් නැහනේ. මේ උඹ කාට් එක හරියම හමුත් එක්ක යන්න. හරි බං අවුලක් නැහැ එහෙනම් උඹලා ගිහින් වරෙල්ලකෝ කැමතිත් නැහනේ මං එනවට අවුලක් නැහැ මං යනවා කොහොමත් උඹලා වගේ ඉන්න එක්කන් යන්න ඉන්නේ. බයික් එකක් නැති එක ඵලයෙන් යන්න හූ. අඩේ බයික් එක විදියනේ. මොකයි තුරු අයියුනේ? අඩේ බයික් එක ඉස්සවා අදින්නේ නැහැ. තෙල් තියෙනවන්නේ? අඩේ මම ඉස්සල් ගහන් ආවා. බැටරි අවුරුදු දෙන්න යන්නේ. යෝ බලපන්කෝ. ඒ මේ ඕකට බල බයික් එක පෙට්‍රල් ගහනවා කියන්නේ. අඩේ පෙට්‍රල් තියෙනව නේද? එහෙනම් මොකේ බං බයික් එක තුනේ? බලන්න ආයි මෝටර එක වදිනවා. කාට ගහලා බලමු. නෑනේ බං මොකේ උනේ බයික් එක? අද වදින්නේ නැහැ බං. දැන් මොකද කරන්නේ? ඒකනේ ඉතින් හරිනම් උඹේ වයි ඉතින් යන්න කලින් බලන්න ඕන ඉතින්. අඩේ හරියට බලලා ගෙනාවේ බං. ඒකනේ දැන් බැලුවට වැඩක් නෑනේ බං. ඉතින් දැන් මුකුත් වෙන්නේ නෑනේ. කියහම දැන් මොකද කරන්නේ කියලා. මම දන්නේ නෑ ඉතින් හිතාගෙන හිටපු දේවල් කැන්සල්. ඔබ හරි නෑ වයි ඉතින් බලන්න ඕන හරියට. මදේ දැන් ඉතින් මෙතන මේක තියාගෙන හිටියට වැඩක් නෑ. මදේ ජංසර් කන්න ගියා. දැන් තල්ලු කරන් ගෙදර වරෙන්. ඒක තමයි දැන් කරන්නේ. ඉතින් මොකද වුනේ? අඩෝ බයික් එක හිට්ට බං. කොහෙන්ද බං බයික් එක? මං අද තමයි බං යාළුවෝ කවුද කියලා දැනගත්තේ ගොඩක් එම් කිව්වා කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියලා ගොඩක් උන් කිව්වා කෙල්ලෝ දාලා යනවා යාළුවෝ කවදාවත් දාලා යන්නේ නැහැ කියලා ඒත් අද තමයි බං තේරුනේ යාළුවෝ කවුද කෙල්ලෝ කවුද කියලා මේ බයික් එකේ කෙල්ලගේ මං එයාත් එක්ක දන්සලකට ගිහිල්ලා ආවේ එයාගෙන් මම බයික් එක දෙන්න බැයිද කියලා චුට්ටක් එයා ගෙනියන්න කිව්වා බලපන් අද තමයි බං තේරුනේ යාළුවෝ කවුද කෙල්ලෝ කවුද කියලා අඩෝ එහෙමද බං? සෝරි මචං. ඒ අපි කියාපුවා ගණන් ගන්න එපා බං. කියාපුවාට සොරිය. අවුලක් නැහැ ඉසුරයි කමන්න අද යාළුවෝ කවුද කියලා දැනගත්තනේ අවුලක් නැහැ ඉසුරයි ඔයත් ඔය බයික් එක කොහෙන් හරි දාලා එන්න අපි යන් දන්සල් වන්දින්න අපි උඹට කොච්චර බැන්නත් උඹ අපි එක්කන් යන්න හදනවනේ බං. උඹ පට්ට යාළුවෙක් බං. අවුලක් නැහැ බං මං ඒව ගණන් ගන්නෑ උඹලා වරෙල්ලක් අපි යන් ඒ මේ උඹේ කෙල්ල අවුලක් නැහැ නේ බයික් එක ගියා කියලා. අවුලක් නැහැ බං උඹලා හිතුවා වගේ කෙල්ලෙක් නෙවෙයි බං ඒකේ යන්කෝ අපි කියලා දන්සල් වන්දින්න